සාදුකාරයක් දෙන්නකෝ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික පින්වතුනි, අද මම සූදානම් වන්නේ වෙනදා දේශනා කරපු මාතෘකාවලින් බැහැරව වර්තමාන ලෝකය පිළිබඳව, වර්තමාන ලෝකය තුල පවතින මේ යුදමය වාතාවරණය අපිට බලපාන්නේ කොහොමද, සහ මේ යුදමය වාතාවරණය නිසා අපිපත් වෙන දුක්ඛිත ස්වභාවය සහ අපහසුතාවයන් පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ මේ යුද්ධය සම්බන්ධයෙන් මොන වගේ මතයක්ද දරලා තින්නේ කියලා ධර්මානුකූලව විග්‍රහයක් කරන්නටයි මේ සූදානම් වන්නේ. මේට අවුරුදු 2600කට පමණ පෙර බුදු පියාණන් වහන්සේගේ කාලයේ මෙවැනිම ප්‍රශ්න තිබුණා කිව්වොත් නිවැරදි. මේ හා සමානම ප්‍රශ්න තිබුණා. විශාල වශයෙන් යුද්ධ තිබිලා තියෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල යුද්ධ අවස්ථාවන් බුදුරජාණන් වහන්සේ මැදිහත් වීම තුලින් නතර කරපු බවට පොත්පත්වල විස්තර තියෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද මේ යුද්ධය කියලා කියන්නේ. අපි සම්මත ලෝකයේ පිළිබඳව යුද්ධය ගැන කතා කරන්නට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ මොකද්ද මේ යුද්ධය ගැන කියලා තියෙන්නේ කියලා බලමු. වචනයක් තියෙනවා අරඤ්‍ය. අරඤ්‍ය කියන වචනේ වචන දෙකක් තියෙනවා. රඤ්‍ය, අරඤ්‍ය. රඤ්‍ය කියලා කියන්නේ පින්වතුනි යුද බිමට. එහෙම නැත්නම් රණ බිම. රණ බිම තමයි රඤ්‍ය කියලා කිව්වේ. මාගදී භාෂාවෙන් රඤ්‍ය කියලා කියන්නේ යුද බිමට. හැබැයි මෙතෙන්දි මේ රඤ්‍ය කියලා කිව්වේ ප්‍රධාන වශයෙන් මේ දෙපිරිසක් අතර එකතු වෙලා කරන ආයුධ වලින් කරන යුද්ධයක්ම පමණක් නොවේ. ඒකත් අයිති වෙනවා. මෙතන බුදු පියාණන් වහන්සේ රඤ්‍ය කියලා කියන්නේ යුද්ධයක් තියෙනවා අපිට විසඳ ගන්නට බැරි. යුද්ධයකට අපි මැදි වෙලා ඉන්නේ. මොකක්ද මේ යුද්ධය? ඔබ දන්නවා මිනිස්සෙක් මේ ලෝකයට පහළ වෙනවා කියලා කියන්නේ අර මව් කුසක දස මාසයක් මව් කුස තුල ඉඳලා පුංචි දරුවෙක් විදිහට ඒ මව් කුස තුල ඉන්නවා කියන්නේ ඒකත් යුද්ධයක්. අර ගර්භාෂ දුක්ඛය, ඔබ දන්නවා ගර්භාෂ දුක්ඛය අපිට දැන් තේරුම් නැති වුණාට අපි හැමෝම විඳලා තියෙනවා. සත්වයක් විදිහට මේ මනුස්ස ලෝකයකට ඇවිල්ලා මිනිසෙක් විදිහට එහෙම නැත්නම් තිරිසන් සතෙකුට උනත් මේ ගර්භාෂ දුක්ඛය අන්න එක රණබිමක්. යුද්ධයක් වගේ. දැන් යුද්ධයට ගියාම එක පැත්තක් පරදිනවනේ. එක පැත්තක් දිනනවා. හැබැයි මෙහෙම එකක් නෙමෙයි බුදුහාමුදුරුවෝ මේ ලෝකෝත්තර පැත්තෙන්
දහමට ගලපනකොට අපි තේරුම් ගන්නට ඕනි මේ රඤ්ඤ කියන ස්වභාවය රණබිම අර මව් කුසෙන් පටන් ගන්න. මව සහ පියා එකතු වෙලා කලලයක් නිර්මාණය කරනවා. ඒ කලලය තුල පුද්ගලයේ සත්වයක් නැහැ. හැබැයි අන්න කර්මානුරූපව ඒ කලලයට විඥානයක් ඇතුළු වෙනවා. අපි කියනවා ඔක්කාන්ති වෙනවා කියලා. මෙන්න මේ ඔක්කාන්ති වීම එහෙම නැත්නම් ಜಾති ස්වභාවයටපත් වීම. තව විදිහකින් කියනවා උපත සිද්ධ වෙන්නේ අන්න එහෙම. මේක සිද්ධ වෙන්නේ පෙර කරපු විපාක කර්මයක් විදිහට. එහෙනම් ඔබ ගෙවන්නේ මේ මොකද්ද? කර්මයක්. ඔබ ජීවත් වෙනවා කියන්නේ ඔබ ගෙවන්නේ කර්මයක් මේ. ඒකයි බුදුහාමුදුරුවෝ රඤ්ඤ කියන වචනේ රණබිම කියන වචනේ දේශනා කළා තියෙන්නේ. රණබිම තුල තියෙන්නේ ඇවිලිල්ල පිච්චිල්ල දාහය ශෝකය මේ සියල්ල තියෙනවා. ඔබ තේරුම් ගන්න ඔබ ගර්භාෂ දුක්ඛයෙන් පටන් ගන්න මේ රණබිම එහෙම නැත්නම් යුද්ධය ඇවිලෙන ස්වභාවය පිච්චෙන ස්වභාවය ගිනි ගන්නා ස්වභාවය මරණය දක්වාම ජාති ජරා මරණ ශෝක පරිදේව උපායාස කියන ස්වභාවයටපත් වෙනකන් මෙන්න මේ රණබිම තුල ඔබ ඉන්න ඕන බුදුහාමුදුරන්ගේ යුද්ධය නැති කරන්න නම් මොකද්ද කරන්න කියන්නේ බුදුහාමුදුරුවෝ? යුද්ධය ඇති වෙන්නට හේතු වෙන්නේ කාරණා තුනක්. මූල බීජ තුනක් හේතු වෙනවා. යුද්ධයක් ඇති වෙන්න. පළවෙනි මූල බීජය තමයි රාග. දෙවෙනි එක ද්වේෂය. රාග ද්වේෂ. තුන්වෙනි එක මෝහ. ඔන්න මුල් බැසගත් යුද්ධයේ හතුරු. ඔබට එන හතුරු තුන් දෙනා. ඔබට ඔන්න ඔය තුන් දෙනා නැති කරන එක තමයි යුද්ධය නැති කරනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. දෙනම කොවන්නේ. අපි දැන් මේක තේරුම් ගන්න බැරි වෙච්ච අය තමන්ට දුකක් එනකොට කරදරයක් එනකොට පීඩාවක් වෙනකොට අසීමිත විදියට ශෝක කරනවා. අසීමිත විදියට දුක් වෙනවා. කනස්සල්ලටපත් වෙනවා. ඒ වගේම තමයි අධික සතුටක් එනකොට ඒ සතුට තුල මුල් බැසගත් ආරම්මන සිතක් පහල කරලා අර කාම රාග කියන ස්වභාවයට මනසපත් වෙලා රාගය නැති කරන්න බැරි වෙන විදියට අනුසය හැදිලා ආසවවල උපතකට බීජ තැම්පත් වෙනවා. එහෙනම් යුද්ධය නැති කරනවා කියලා කියන්නේ රාග දේශ මෝහ නැති කිරීම. එහෙම නැත්නම් රාගක්කයෝ නිබ්බානං දේශක්කයෝ නිබ්බානං මෝහක්කයෝ නිබ්බානං කියන එකට කිව්වා කවුරු හරි ගන්න උත්සාහය රාගය නැති කරන්නට ගන්න උත්සාහය ද්වේෂය නැති කරන්නට ගන්නට උත්සාහය මෝහය නැති කරන්නට ගන්න උත්සාහයට කිව්වා අරඤ්‍යගතෝ. මේ ගතෝවා කියලා කියන්නේ සිත මෙහෙයවන්න ඕන. සිත මෙහෙයවන්න නැතුව රාගයෙන් මිදෙන්න බෑ. එහෙනම් රාගයක් එන තැන රාගයට අර රාගය ඇති වෙච්ච දේ තුල තියෙන කිලිටි ස්වභාවය කුණු තියෙන බව දැනගන්නට ඕනේ. අසුබ බව තේරුම් ගන්නට ඕනේ. අසුබ බව තේරුම් අරගෙන අසුබය තමන්ගේ හිතේ වඩා වර්ධනය කරමින් අර සුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරයෙන් පහාණය කළා දාන්න. අයින් කළා දාන්න. ආන එතකොට රාගය නැති වෙනවා.
එහෙනම් අපි දැන් ගමු භෞතික ලෝකය. භෞතික ලෝකයේ තියෙන යුද්ධවලටත් මූලික වෙන්නේ මොකක්ද? මූල බීජය. රාග දේශ මොහ. අපි දැන් බලමු අවස්ථා කීපයක් බුදුරජාණන් වහන්සේගේ කාලයේ යුද්ධ ඇති වෙන්නට ගිය අවස්ථා. ත්‍රිපිටකයේ සඳහන් වෙනවා අජාසත් රජතුමා මේ වජ්ජීන් සමග, වජ්ජී කියන්නේ මිනිස්සු කොට්ටාසයක්, මේ වජ්ජීන් සමග යුද්ධයකට සැරසෙනවා. හැබැයි අජාසත් රජතුමා බුදුහාමුදුරන්ගේ අනුශාසනා පිළිගන්න තත්ත්වයට පත් වෙලා ඉන්න කාලෙක තමයි මේ වජ්ජීන් සමග යුද්ධයකට යන්න තීරණය කරන්නේ. අර අද වගේ තමයි මොනවා හරි කරන්න හිතුනොත් ගිහිල්ලා අර මහා නායක හාමුදුරන්ගෙන් අහනවනේ. අන්න ඒ වගේ අජාසත් රජුරුව ගියේ නෑ, ඇමති කෙනෙක් යවුවා වජ්ජීන් සමග යුද්ධ කළ අපිට දිනන්න පුළුවන් වේද? බුදුන් වහන්සේ ඒකට දෙන උත්තරේ මොකක්ද දන්නවද? වජ්ජීන්ගේ හැටි ස්වභාවය ගැන, ක්වොලිටි එක ගැන, වජ්ජීන් කොහොම පිරිසක්ද කියන එක බුදුරජාණන් වහන්සේ ඇමතිවරයාට කියනවා. වජ්ජීන් කියන්නේ දහම තුල ඉන්න අය. වජ්ජීන් කියන්නේ හොඳට පින්කම් කරන අය. වජ්ජීන් කියන්නේ කෙලෙස් නසන දහම, කල්යාණ මිත්‍රයොත් එක්ක බොහොම සම්මුඛව වටමේස සාකච්ඡා කරන අය. දහම ගැන පින්කම් කරනවා, දන් දෙනවා, දහම් සාකච්ඡා කරනවා, ධර්මයේ හැසිරෙන වජ්ජීන්. අර ඇමතියට කියන බුදුරජාණන් වහන්සේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන මේ වජ්ජීන් කවදාවත් පරාජය කරන්න බෑ කියලා. එහෙනම් යුද්ධයට තියෙන එකම විසඳුම මොකද්ද? ධර්මය හොයාගන්න එක, Taman තුල දහම හොයාගන්න එක. අන්න ওই පණිවිඩය කියලා අජාසත් රජතුමාට කියනවා. රජතුමනි, මෙන්න මේ වගේ පිරිසක් තමයි වජ්ජීන් කියන්නේ. මේගොල්ලෝ කවදාවත් පාවු වැඩ කරන්නේ නැහැ. පාප මිත්‍රය අසුරු කරන්නේ නැහැ. සත්ව ඝාතනය කරන්නේ නැහැ. මේ අය කවදාකවත් දහමට විරුද්ධව වැඩ කරන්නේ. එවැනි අය යුද්ධකින් පරාජය කරන්නට බෑ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. දැන් අන්න අජාසත් රජුරෝ යුද්ධේ නතර කළා. අජාසත් රජතුමා බුදුහාමුදුරන්ගේ කීම පිළිගත්තා. එහෙනම් වජ්ජීන් පරාජය කරන්නට බැරි බව බුදුහාමුදුරුවෝ කියනවා නම් ඇයි යුද්ධ කරන්නේ? දිනන්න බැරි යුද්ධයක්. බුදුහාමුදුරන්ගේ අවවාද අනුශාසනාව පිළිගත්තා. අන්න යුද්ධයක් නවත්තපු අවස්ථාවක් බුදුහාමුදුරුවෝ. අපි තව එකක් බලමු. ඔබ දන්නවා විදූඩබ කුමාරයා යුද්ධයකට ගියා, පැටළුණා. මේක ත්‍රිපිටකේ නෑ. හැබැයි පසු කාලීනව ලියපු අට කතාවල පොත්පත්වල මේක ගැන තියෙනවා. එහෙනම් ඒක සත්‍යයක් වෙන්න එපා නේද? ඇත්තක් වෙන්න එපා. අට කතාවල තියෙනවා කියන්නේ. අටුවාවල. එහෙමනම් මෙන්න මේ විදූඩව කුමාරයා කියන්නේ කවුද? පසේ නදී කොසල් රජතුමාගේ පුතා. එතකොට කොසල් රජතුමා කියන්නේ අන්තපුරයක් තිබුණා. දන්නවද අන්තපුරය කියන්නේ මොකක්ද කියලා? අන්තපුරය කියන්නේ කාන්තාවෝ ඉන්න ඕනි තරම්. ඒ අතර අගබිහිසියෝ ඉන්නවා. අගබිසෝ. දැන් මල්ලිකා බිසෝ එක්කෙනෙක්. දැන් කොසල් රජුරවන්ට සිතක් පහළ වෙනවා. හොඳ වංශිකින් මම කසාත බඳින්න ඕනේ. ආයෙ පාරක්. රජුරවන්ට හිතෙන එක කරන්න පුළුවන් ඒ කාලේ. එහෙනම් ශාක්‍ය වංශික
ශාක්‍ය වංශය කියන්නේ කවුද? බුදුහාමුදුරුවන්ගේ ඥාතියෝ. ශාක්‍ය වංශිකයෝ කියන්නේ. බුදුහාමුදුරුවෝ ශාක්‍ය වංශික කියන්නේ. අන්න දැන් හිතිලා කාන්තාවක් සරණ පාවාගෙන එන්න පණිවිඩේ ශාක්‍යයින්ට දෙනවා. දැන් බලන්න බුදුහාමුදුරන්ගේ වංශය අය වුණත් ඒගොල්ලෝ 100% සාර්ථක මිනිස්සු නෙමෙයි, වැරදි තිබිච්ච මිනිස්සු. වංශික බල දාපු අය. හරි විදිහට කියනවා. දැන් ඒක තේරුම් ගන්න ඕනේ අපි. දැන් අර බුදුහාමුදුරුවොත් අර මේ ඔගොල්ලෝ අහලා තියෙනවානේ මාන්නය නැති කරන්න තමන්ගේ ඥාතීන් හම්බ වෙන්න ගිය වෙලාවේ යමා මහ පෙරහැර පෑවා කියලා නේද? ඒ කියන්නේ මාන්න අධික පිරිසක් තමයි ශාක්‍යයෝ කියන්නේ. ඒගොල්ලෝ හිතුවා අපිට වැඩිය උසස් මිනිස්සු නෑ, අනිත් ඒගොල්ලෝ පහතින් ඉන්නේ කියලා. දැන් විවාහ යෝජනාවක් ආපුවාම කොසල් රජුරවන්ටත් ওই ප්‍රශ්න ටිකක් ආවා. කොසල් රජුරෝ දැන් කාන්තාවක් මේ කරගන්න ගියාම කැමති වුණා දෙන්න. හැබැයි ඒගොල්ලෝ කූට වැඩක් කරා. මොකද්ද දන්නවද? මහා නාම ශාක්‍ය. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ඥාති. මහා නාම ශාක්‍යගේ මහා නාම ශාක්‍ය තමන් අර වැඩකාර ස්ත්‍රියකට ජාතකව දරුවෙක් හැදලා තිබුණා. හරි. වැඩකාර ස්ත්‍රියකට දාව හම්බ වෙච්ච මහා නාම ශාක්‍යගේ දරුවෙක් හිටියා වාසබ කත්තියා කියලා. වාසබ කත්තිය නම වාසබ කත්තිය. සුරූපී තරුණයා. හැබැයි ජාතක උනේ කාටද? සේවිකාවකට. රජවාසලේ වැඩ කරපු සේවිකාවකට හම්බ වෙච්ච දරුවෙක්. දැන් මේක කියන්න ගියේ නෑ. කොසල් රජුන්ට එක කියන්න ගියේ නෑ. ලස්සන කුමාරි ශාක්‍ය වංශිකයෝ වංශික කාන්තාවක් විදිහට සරණ පාවල කොසල් රජුර එක්ක යනවා. වාසක දත්ත. වාසබ කත්තිය නම. දැන් කාලයක් කොහොම යනකොට විදුඩබ කුමාරයා හම්බ වෙනවා. වාසක බට්ටිය. දැන් මේ විදුඩබ කුමාරයා හරි ආසයිනේ තමන්ගේ අම්මගේ ඥාතීන් බලන්න. අහලා තියෙන ශාක්‍ය වංශිකයෝ. එහෙම අපි වර්තාසනේ අම්මගේ නෑදෑයෝ ඉන්න පැත්තට යන්න කියලා නේද? එහෙම යනවනේ. ඒ වගේ මෙන්න මේ විදුඩබ කුමාරයාට සිතක් පහළ වුණා මම යන්න ඕනි. මව්ගේ ඥාතියෝ බලන්න. රජගහ නුවරට යනවා. ගිහිල්ලා දැන් සතුටු සාමීතියේ යෙදෙනවා. ඒ සතුටු සාමීතියේ යෙදෙන වෙලාව වෙනකොට විදුඩබ කුමාරයාට පහලින් අඩුව වයස අඩු අය ඔක්කොම ගෙදරින් අයින් කළා හිටියේ. මෙයාට වඳින්න වෙන හින්දා. බලන්න මාන්නේ කොච්චර තිබිලා තියෙනවද කියලා. දැන් ඇයි ඒ විදුඩබ කුමාරයාට වඳින්න නැති වෙන්න සැලැස්සුවේ? අර ශාක්‍ය වංශිකයෝ ඒගොල්ලෝ හිතනවා මෙයා 16කට ජාතක වෙච්ච දරුවෙක්. දරුවෙක්ගේ දරුවෙක්. දැන් තේරෙනවද කියන කතාව? 16කට ජාතක වෙච්ච 16ගේ දරුවෙක්. කතාව තේරුණා නේද? දැන් අර වාසබ කත්තියා කියලා කියන්නේ 16. ඒ කවුද?
වාසභකත්තියා කියන්නේ විදුඩබ රජුරුවන්ගේ අම්මා. දැන් මේගොල්ලෝ ඒක දන්නේ නැහැනේ. මේගොල්ලෝ ශාක්‍ය වංශය කියලා තමයි හිතුවේ. හැබැයි ඒ විවාහය කොසල් රජුරවන්ට කරපු එක්කෙනා දන්නවා මේක. දන්න නිසා ඒගොල්ලෝ කල්පනා කරා දැන් විදුඩබ කුමාරයා එනවා. බලන්න කොච්චර මාන්නය. මේ කුල ભેදය. මේ බුදුහාමුදුරන්ගේ නෑ ඥාතියෝ. කොච්චර තිබිලා තියෙනවද කියලා. බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ බුද්ධත්වයට පත් වෙච්ච කාලේ මේ වෙන්නේ. ඊට පස්සේ අර කුමාරයාට එයාට පහලින් ඉන්න වඳින්නට ඉන්න අයට ඒ මොහොතේ එයා එන වෙලාවට වෙන තැන් වලට පිටත් කරලා තිබ්බා. ඇයි? ආර්ය කුමාරයට වඳින එක අගෞරවයක් කියලා ඒගොල්ලෝ හිතනවා. ඒ කියන්නේ ශාක්‍ය වංශිකයෝ අරයට වඳින්න ඕනේ නැහැ කියලා. වැඩි හිටියෝ කොහොමද වඳින්නේ නැහනේ. අර බාලා ඉන්න අය ඔක්කොම ගෙදරින් පිට කරා. දැන් විදුඩබ කුමාරයා ගිහිල්ලා වාඩි වෙලා සතුටු සාමීචයේ යෙදিলা කල්පනා කරනවා දැන් අපේ ඥාතිය හොඳ පරම්පරාවක් ඉන්නවා. හරිම හොඳයි මේ පරම්පරාව කියලා දැන් හරි සතුටින් ඉඳලා රජුරුව එනවා අහපව් ආවට පස්සේ ඒක පොතේ තියෙන්නේ මෙහෙම ඒ එනවත් එක්කම එතන හිටපු ඒ ශාක්‍ය වංශිකයෝ ඒ ගෙදර හිටපු සේවිකාවකට කතා කරලා කියනවා අර පුටුව හොදන්න කියලා. අර වාඩි වෙලා හිටපු විදුඩබ කුමාරයා. එතකොට කොහොම හරි මේ මොහොතේ අර ගිය සෙනග අතර කීප දෙනෙක් එතන හිටියා. විදුඩබ කුමාරයාත් එක්ක ගිය කට්ටිය. පුටුව හොදන්න කියපු එක ඇහුණා. වාඩි වෙලා හිටපු පුටුව. ඇයි හොදන්න කියලා කිව්වේ? 16කට ජාතකව ඉපදුණු කුමාරයෙක් කියලා ඒගොල්ලෝ අඩු කුලයේ කියලා සැලකුවා. ඔන්න ප්‍රශ්න. දැන් ඕක දැනගෙන හිටියද මේ විදුඩබ කුමාරයා දන්නේ නැහැ. එයා එනවා. ආවට පස්සේ එතන වැඩ කරපු එක්කෙනෙක් මේක ඇහුණා ඇවිල්ලා විදුඩබ කුමාරයාගේ මුවේ තියෙන. දැන් එයා විදුඩබ කුමාරයා කියන්නේ රජතුමාම. රටේ විදුඩබ. කුමාරයාට කියපු ගමන් මෙයාට කේන්ති යනවා. පුටුව හොයදුවා කියලා කිව්වා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නේ ප්‍රශ්න මං හොයාගන්න ඕනේ. යන්නේ සේනාවකුත් එක්ක. නිකන් නෙමෙයි. යුද්ධේ පටන් ගන්න ඕන උතනේ. ඔන්න බුදුහාමුදුරන්ගේ තියෙන යුද්ධය. දැන් අද මේ වර්තමාන යුද්ධය ගැන කතා කරන්න මම මේ දේශනාවක් නොවන දේශනාවක් තමයි මේක. හැබැයි වර්තමාන ලෝකයේ තියෙන යුද්ධය බුදුහාමුදුරන්ගේ දහම තුලින් බුදුහාමුදුරන්ගේ සංකල්පය වෙන නැත්නම් බුදුහාමුදුරෝ යුද්ධය දැකපු විදිය තමයි මෙතනින් අද විග්‍රහ කරන්න යන්නේ මම. ඒක වර්තමාන මොහොතට අපි ගලපන්න ඕනේ කොහොමද කියලා. විදුඩබ කුමාරයා සේනාවක් සංවිධානය කරන. දැන් මේක ආරංචි වුණා. අර කතාව ආරංචි වුණා කොහොම හරි හොයලා බලනවනේ. එහෙනම් මේ අර මහානාම ශාක්‍යයා විසින් දැන් ඒගොල්ලෝ බලන්න කොච්චර වැරදිද කියලා. එතකොට බුදුහාමුදුරන්ගේ ඥාතියෝ මේ. බුදුහාමුදුරන්ගේ නෑන වෙන්නේ මං හිතන්නේ. වාසක කත්තිය ගැන නෑන කෙනෙක්. හරිද? මහානාම ශාක්‍යයාගේ ඒ වැරදි ක්‍රියාව සංගවල මේ 16කට දාව ඉපදුන දූ කුමාරයෙක් කියලා නෙමෙයි කොසල් රජුරන්ට කිව්වේ. කොසල් රජුර දන්නේ නැහැ. මෙන්න මේ කතාව අර විදුඩබ කුමාරයාට දැනගන්න සිද්ධ වෙනවා. අර පුටුව හොදපු නිසා. ඊට පස්සේ මොකද කරන්නේ? විදුඩබ කුමාරයා යුද්ධය ප්‍රකාශ කරනවා ශාක්‍යයන්ට විරුද්ධව. ඒ ආපු කේන්ති බලන ද්වේෂය කියන එක මතුවනාම යුද්ධ ඇති වෙන්න මූලිකම හේතුව මම කියව රණබිම ගැන මම මුලින් විග්‍රහ කරේ. රණබිම රඤ්‍ය කියන ස්වභාවය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අර
සියලු ලෝක ලෞකික පැත්තෙන් එන යුද්ධ ඉපදීමම යුද්ධයක්. ගර්භාෂ දුක්ඛයේ ඉඳලම මිනිස්සෙකුට මිය යන තැනට එනකන් අර වලට පස් දාන තැනට එනකන් රඤ්‍ය ස්වභාවය. රණබිම. එන රණබිම කියන්නේ යුද්ධයටනේ. යුද්ධයෙන් මිදෙන්න ඕනි. එහෙනම් යුද්ධයෙන් මිදෙන එක රණබිම අතාරින එකට කිව්ව අරඤ්‍ය. එහෙනම් අරඤ්‍ය ගතෝවා ස්වභාවයටපත් වෙනකම්ම ගතෝවා කියන්නේ සිත මේ යවනවා. සිතේ මූලිකත්වයෙන් තමයි යුද්ධය නැති කරන්න තියෙන්නේ. අපි දැන් මේක හොඳට ගලපන්න ඕනි වර්තමාන යුද්ධ ඇති වෙලා තියෙන ස්වභාවය. දැන් විදුඩව කුමාරයා අවියායුධ මහා සේනාවක් ලෑස්ති කළ මේ කතාව බුදුහාමුදුරන්ට ආරංචි වෙනවා. කොසල් රජතුමාගේ පුතා ආරංචි වුණාම බුදුන් වහන්සේ ඒ යන මග තියෙන පාර හරස් වෙන්නට එතන එහෙම තියෙන සඳහන් වෙන්නේ එහෙම පාර හරස් වෙන්නට ගසක් මේක නිර්මාණය වෙලා ඒ පොඩි ගසක් පාර ආවරණය වෙන විදිහේ ගස ළඟ තමයි වාඩි වෙලා ඉන්නේ. තව ලොකු ගස් කැලේ තියෙනවා. එතකොට අර සේනාවත් එක්ක එනකොට බුදු පියාණන් වහන්සේ දැන් බුදුහාමුදුරුවෝ අඳුරනවාද? බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා පාර හරහා. එතකොට ඇයි කියලා අහනවා. මේ චූටි ගහක් යට වාඩි වෙලා ඉන්නේ ඇයි? අච්චර ලොකු ගස් සෙවන තියෙන ගස් තියෙද්දි ඇද්දි. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ලොකුම සෙවන ඥාතියෝ කියලා. ලොකු ගස් නෙමෙයි කියනවා. පොඩි ගස්. උපමාවක් ගේන්නේ කියලා. ඥාතියෝ කියනවා. අන්න බුදුහාමුදුරුවෝ දැන් මේක දැනගෙන කියලා දැනගන්නවා. එදා වැලකෙනවා ඒ ගමන. යුද්ධය අතර කරනවා බුදුහාමුදුරුවෝ. අර වජ්ජීන් එක්ක අජාසත් රජුන එක යුද්ධයක් නතර කරා බුදුහාමුදුරුවෝ. දැන් මේ දෙවෙනි එකනේ. දෙවෙනි එකේදී පළවෙනි විදිහට අර විදිහටම හිටියා. දැන් ඒක ඉවර වෙන්නේ නැහැ. දැන් මේ වෛරය කියන එක දැන් විදුඩබ කුමාරට වෛරය ඇවිල්ලා තින්නේ මේක අර බුදුහාමුදුරුවන්ගේ ඉල්ලීම මත නතර කළාට ආයෙ මේක සංවිධානය වෙලා ආයෙ දවසක් යනවා දෙවෙනි දවසේ. දෙවෙනි දවසෙත් අර වගේ උපක්‍රමශීලීව බුදුහාමුදුරුවන්ට දෙවෙනි දවසෙත් නතර වෙනවා. තුන්වෙනි දවසෙත් යනවා. එදත් නතර වෙනවා. බුදුහාමුදුරුවෝ මේක බලනවා. බලපුවාම අතීත කර්මයක් විපාකයක් දෙන්න යන්නේ සාක්‍යයන් මේ තමන්ගේ ඥාතියෝ පුළුවන්කම තියෙනවා නම් ගොඩ ගන්න නැතුව ඉන්නේ. ඒකයි කියන්නේ බුදුහාමුදුරුවන්ටත් කර්මඵලය විපාක දෙනක නවත්තන්න බෑ. බුදුහාමුදුරුවෝ බලනවා පෙර අකුසල කර්මයක විපාකයක් විදියට. පෙර අකුසල කර්මයක විපාකයක් සත්ව ඝාතනයක් එකතු වෙලා කරපු ඒ අය එකට ඉපදිලා තියෙන සාක්‍යයන් විදියට. ඒ කාලෙත් මේ මාන්නය ඒගොල්ලෝ ළඟ තිබුණා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මාන්නයනේ හේතුනේ. මැනීමනේ හේතුනේ. කොසල් රජුරවන්ට ශාක්‍ය වංශයට සමානව සැලකපු නැති හින්දානේ අර සේවිකාවක් ජාතක කරපු කුමාරිකාවක් ලස්සනයි. කුමාරිකාව සරණපාව දුන්නේ. දැන් මේ මාන්නේ නෙමෙයිද හේතුනේ? මැනීම. නේද? බොරු කියලා එහෙම කියන්න එපා. මේ සේවිකාවක්ගේ දරුවෙක්ගෙම කියලා කිව්වනම් කෙරෙන්නේ නැහැ නේ මගුල. හැබැයි නොදීත් බෑ. දෙපැත්තම තියෙන අර මාන්නය කියන එක මුල් උනානේ. දැක්කද? මාන්නය කියන්නේ මොකද්ද? මැනීම, මෝහය. එන රාග දේශ මෝහ තමයි බලපාන්නේ. එන මෝහයෙන් කරපු ඒ ක්‍රියාව හින්දා බුදුන් වහන්සේ මේක බලපුවාම ලොකු සත්ව ඝාතනයක ප්‍රතිඵලයක් එකතු වෙලා කරපු මේකෙන් වළකින්නට බෑ. බුදුන් වහන්සේටත් යම් දේවල් තිබුණා මගාරවන්න බැරි බව දැනගත්තට පස්සේ ඒවට ඉදිරිපත් වෙලා නවත්තන්න ගියේ නෑ. හතරවෙනි පාර යුද්ධයට යන්න ආරිනවා. සමූල ඝාතනය වෙනවා.
සාක්‍යය. ඒ පොතේ තියෙන කීප දෙනෙක් පැනලා බේරිච්ච අය කීප දෙනෙක් මරා ගන්න බැරි වෙච්ච කීප දෙනෙක් විතර ඉතුරු වෙයි. බුදුහාමුදුරන් ඥාතිය. අපි නම් කොච්චර දුක් වේද අපේ ඥාතිත් නේද? අපි ගෙදර ආය හරි අපිට එහෙම කරදරයක් ආවොත් බුදුහාමුදුරු බලන්න කොච්චර ඉවසීම කියන එක බුදුහාමුදුරන්ගේ තිබිලා දිනවද කියනවා. එතකොට හේතු උනේ මෝහය එතන. මැනීම. තව යුද්ධයක් ඊට පස්සේ එනවා. මේ ශාක්‍ය කෝලිය දෙපිරිස අතරේ යුද්ධයක් ඇති වෙනවා. රෝහිණී නදිය. රෝහිණී නදිය මේ ජලයට ප්‍රශ්නයක් වෙනවා. ජලයට ප්‍රශ්නයක් වුණාම දෙපැත්ත ආසන්නයේ ගැටෙන්න යන මොහොතේ බුදුහාමුදුරුවෝ මැදට යනවා. මැදට ගිහිල්ලා ඔබලා මේ ගහගන්නේ ඇයි කියලා අහනවා. අපි ගහගන්නේ මෙන්න මේ ජලය එක් පාර්ශවයක් විසින් භුක්ති විඳිනවා. මේ ජලය සමානව බෙදිලා යන්න ඕනේ. දැන් අදත් ඔය වගේ එකක් නෙමෙයිද තියෙන යුද්ධය. තෙල් කියන්නේ ජලයට සමානයි. දැන් අපි ගත්තොත් එimhe ඉරානය කියන රටේ තෙල් ලීටරයක් රුපියල් 9යි. වතුර බෝතලයක් 100ක් විතර වෙනවා. නේද? අපේ රටෙත් මෙච්චර වතුර තිබිලා රුපියල් 100ක් 150ක් වෙන වතුර බෝතලයක්. එහෙනම් ඉරානයේ වතුර ගානක් ඇති 100ටත් වැඩිය ඇති. තෙල් වගේ තියෙනවනේ වතුර වගේ තියෙනවා තෙල්. රුපියල් නැහැ. එහෙනම් ඒ සම්පත දැන් ඔය වතුරට වගේ තමයි තෙල් වලට ඔය ගහගන්නේ. අර තියෙන යුද්ධේ තෙල් කවුරුද දන්නේ නැහැ. ඇත්ත කතාව ඒක. යටින් තියන්නේ ඒක. එහෙනම් එදා ශාක්‍ය කෝලිය දෙපිරිස ගැටෙන්න යනකොට ඒ දෙගොල්ලකින් යුද්ධය නතර කළා. බුදුහාමුදුරු යුද්ධ දෙකක් නතර කරා. අජාසත් රජතුමා වජ්ජීන්ට ප්‍රහාර දෙන්න යනකොට ඒක නතර කරා. ශාක්‍ය කෝලිය දෙපිරිස නතර කළා. හැබැයි විදූඩබ කුමාරයා ශාක්‍යයන් සමූල ඝාතනය කරන්න යනකොට ඒකත් නතර කරන්න ගියා. හැබැයි බුදුරජාණන් වහන්සේටවත් කර්මඵල නැති කරන්න බෑ. ඔබට හොඳ දෙයක් මේකෙන් තේරුම් ගන්න පුළුවන් මේ දේශනාවෙන්. සමහර සිදුවීම් තියෙනවා අපි මේ පංචස්ථාප වෙලා අපි මේ පාර්ශවයකට බැන්නට සමහර දේවල් සිද්ධ වෙන්නේ කර්මානුරූපව. දැන් අර පාසලක ළමයි 180ක් මැරුණා. හැබැයි හැම පාසලකම ළමයි මැරෙනවද? ඒ පාසලට මේ වැටුනේ බෝම්බේ. හේතු තියෙනවා. ඒක අපිට දකින්න බෑ අපේ ඥාන. මම හේතු. එතකොට ඔබ තේරුම් ගන්නට ඕනි මේ යුද්ධ කියන ස්වභාවය ක්‍රම දෙකකින් අපි තේරුම් ගන්න ඕනේ. එක ක්‍රමයක් එකක් තමයි ලෞකික යුද්ධය. ලෞකික වශයෙන් අපි කරන යුද්ධය. ඒ යුද්ධය නිසා අපේ නිවන් මඟ වැහෙනවා. ලෝකෝත්තර පැත්ත වැහෙනවා. ලෝකය තුල යුද්ධ හැදෙන්නේ. දැන් ලෝකය කියන්නේම යුද්ධයක් තමයි. හොඳ. ලෝක ස්වභාවය. ලෝක කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකය කියලා කියන්නේ ඔබේ ඇස කන නාසය දිවකය මනස ඔබ පිනවීමකට ලක් වෙනවා නම් ඒ පිනවීම තුලින් මම මගේ කියලා පවත්වන්නට නවත්තන්නට හදන ප්‍රමාණයක් තියෙනවනේ. ඒතම් මම ඒතෝමස්මි ඒතෝ මේ අත්තාසි මම මගේ සන්තකේ පවත්තන ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒක හඳුනා ගන්න ඕනේ. ඒ පවත්තන ප්‍රමාණය එක එක්කෙනාට සාපේක්ෂයි. මම පවත්තන ප්‍රමාණය නෙමෙයි ඔබ පවත්තන්නේ. එහෙනම් ඔබේ ලෝකය වෙන එකක්. ඔබම කල්පනා කරන්න මම මොනවාද පවත්තන්නට උත්සාහ කරන්නේ. මගේ කියලා මම පවත්තන්නට නවත්තන්නට උත්සාහ කරන ප්‍රමාණය මගේ ලෝකය. අන්න එවැනි ලෝක හදා යන ගමනක් තමයි අනවරාග්‍ර සංසාරය කියලා කියන්නේ.
ඒ ලෝකය නිසා මම හදාගන්න ලෝකය නිසා හේතු සකස් වෙනවා. හේතු. යේ හේතුම් පබ්බවා තේසං හේතු තථාගතෝ ආහ. හේතු තුනක් හින්දා මගේ ලෝකය හැදෙනවා. රාගය හේතුවක්, ද්වේෂය හේතුවක්, මෝහය හේතුවක්. හේතු තුනයි. මෙන්න මේ හේතු තුන සංගතියක් විදිහට තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භවපච්චය ජාති ජරා මරණ ශෝක පරිදේව උපායාස කියන දුක් පැවැත්මක් අපිට උරුමයි. එහෙනම් මේ යුද්ධ ටික ඔක්කොම තියෙන්නේ තම තමන් හදාගන්න ලෝකය අඩු වැඩි කරන්නට ගිහිල්ලා. එක්ක වැඩි කරනවා, අඩු කරන්නේ වැඩි කරනවා. එකතු කරනවා, වැඩි කරන එකක් කරනවා. කරන්නේ මොකෙන්ද? තින්නම් සංගති. රාග දේශ මොහ අකුසල් මුල් තුන බල ගැන්වෙලා අන්න චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානම්. මේක පුද්ගලයෙක් වශයෙන් තමයි ඉස්සෙල්ලම එන්නේ. දැන් අපි ගමු, අපි මේවා කතා කරන්න ඕනේ විවෘතව. ඇමරිකාව කියන රට ගත්තොත් ඇමරිකාවේ ජනාධිපතිතුමා ඩොනල්ඩ් ට්‍රම්ප් හේතුවක් නැතුව රටකට ගහයිද? පිස්සුවක් කැරේද? කෝටි ගණන් වියදම් කළ බෝම්බ දාන රටවල ඇයි එහෙම දාන්නේ? එහෙනම් දැන් එක්කෙනෙක්ගේ තීරණය ඔය එක්කෙනෙක්ගේ තීරණය ඔය හොඳේ. ලෝකයක් දැන් මේ දුක් විඳින්නේ. එයාගේ හිත වෙනස් වුණොත්, එයාගේ සිතට මෛත්‍රියක් ආවොත්, මම දාන බෝම්බෙකින් මෙච්චර ළමයි මැරුණා, එතෙන්දිවත් එයාට අනුකම්පාවක් ඇති වුණා. නවත්තන්න. හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැත්තේ ඇයි? අන්න තින්නම් සංගති පසු. රාගය මූලික වෙන්නේ. මොකක්ද රාගය? දැන් ලෝකයක් වශයෙන් අපි ගත්තොත් තෙල් සංචිත. තෙල් සංචිත වැඩිම තියෙන ලෝකයේ තියෙන රටක් තමයි ඇමරිකාව. ඇමරිකාව ගබඩා කරලා තියෙන තෙල් ප්‍රමාණය අවුරුදු 50 ඒ රටට ඇති. එක දිගටම 50කට තෙල් ඉතුරු කරලා දැන් අපි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වයස ගමුකෝ. වයස ගත්තොත් දැන් අවුරුදු 75ක් 80ක් විතර ඇති මං හිතන්නේ. අවුරුදු 10ක් විතර ඉන්නේ. හරිද? අවුරුදු 10ක් විතර ඉන්නේ තව. අපි කිව්ව 90ක් හිටියොත් 80ක් නම් තව 10ක් 90. අවුරුදු 10ක් ජීවත් වෙන්න එයා හොඳින්ම දන්නවා සංචිත තියෙන අවුරුදු 50කට. දැන් තෘෂ්ණාව රාගය නෙමෙයිද? ප්‍රධානම අරමුණ ඉන්දන මේ යුද්ධය ඇති වෙන්නේ. බටහිර රටක් වන ඇමරිකාව දන්නවා තෙල් සම්පත මේ ලෝකයෙන් අතුරුදහන් වෙනවා කවදා හරි. ඇයි? හැමදාම මේ ලෝකේ පවතින්නේ නැහැ. වෙනිසුලාවට ගැහුවා නෙමෙයි. ජනාධිපතිතුමා ඒක අරන් ගියා රටට ඇවිල්ලානේ. නෝනයි මහත්තයා අරන් ගියා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ වෙනිසුලාව ගහන්න ගියේ නැහැ. මම ගියා නම් මොකද වෙන්නේ? මල ගෙදරක් වගේ වෙනවා. හැබැයි වෙනිසුලාවේ තමන්ට අවශ්‍ය පරිදි රජ කෙනෙක් පත් කරලා ඉන්නේ. දැන් මේ ඊපෙරේද තෙල් ලීටර වලින් ගත්තොත් මිලියන 10 ගාණක් ඇමරිකාවට ගත්තා. දැන් තෙල් නැතුවද ගත්තේ? නෑ තියෙනවා. සංචිත හොල්ලන්නේ නෑ. ඒ වැඩි කරනවා. වෙනිසුලාවේ
ලොකු තෙල් ආතර තියෙන රටක්. මොකක්ද එහෙනම් මේ තියෙන්නේ? රාගය. මම හොඳට ඉන්න ඕනේ කියලා හිතන එක. ඒ දර්ශනයක් බුදුදහමක් නැහැ. ඒව දන්නේ නැහැ. ඉරානය කියන රට දැන් මෙහෙම රටවල් වල මේක දැන් මිනිස්සු මේ රටවල් වශයෙන් බෙදෙනවා. බෙදිලා දැන් ඉරානය ගත්තොත් ඉරානයේ තිබුණේ දැන් ඔය යුද්ධය ඇති වෙන්න ඒගොල්ලෝ කියන මතේ මම මේ කියන්නේ. සා කියලා රජ පරම්පරාවක් හිටියා ඉරානයේ. සා රජ පරම්පරාව. ඉරානය කියන රට ඓතිහාසික රටක්. ඒකේ පුරාණ මූලාශ්‍ර තියෙනවා අවුරුදු 200 300 පරණ පුරාණ අපේ දැන් විහාර තියෙන ගල්ගෙව ඒ වගේ පල්ලි එහෙම තියෙනවා. ගොඩක් තියෙනවා ඒ වගේ. එතකොට ඒ රටේ හිටපු සාරජ්ජුරු කැරල්ලක් ඇති වෙලා සාරජ්ජුරුවන්ගේ පෙළපතෙන් එන අන්තිමට හිටපු 1900 මම හිතන්නේ 87 වගේ මට මතක හැටියට ඒ රජතුමා රටින් පැනලා යනවා. පැනලා ගිහිල්ලා ඇමරිකාවට තමයි යන්නේ. එයාට ප්‍රශ්නයක් ඇවිල්ලා. අර අපේ රටේ රජ කෙනෙක් පැනලා ගියා ඒගොල්ලෝ ගියාට එහෙම ඉන්නේ නෝ. අරයට එන්නේ විදිහක් නැහැ. මොකද කරේ? දැන් ඇමරිකාවට හොඳ අවස්ථාවක් ආවා. ඉරානය කියන්නේ තෙල් තියෙන රටක්, ප්‍රබල රටක්. දැන් ඇමරිකාවේ ඉන්නවා සාපෙළපතේ එක්කෙනෙක්. එහෙ ඉඳලා ඒගොල්ලන්ගේ කොටසක් අපි මේව දැනගන්න ඕනේ. කොටසක් මෙහි ඇමරිකාවට සපෝට් එකට ඒ කියන්නේ අර සාපෙළපතේ එක්කෙන රජ කරන්නට මූලික අරමුණ ඒක නෙමෙයි. රජ කරන්නට ඇතුලේ හැදුවා විරෝධයක්. ඔයගොල්ලෝ මේ ළඟදී දකින්න ඇති. ලොකු උද්ඝෝෂණයක් ඇවිල්ලා අර හිටපු අධ්‍යාත්මික නායකයා ඝාතනය වුණානේ මේ පෙරේද. මොකද නම යන්නේ? අධ්‍යාත්මික නායකයෙක් හිටියේ. ඉරානයේ නායකයා මතක නැහැ. අල් ඛමේනි. ඔව් අල් ඛමේනි ඝාතනය වුණා. එයා විතරක් නෙමෙයි හමුදාවේ ඉන්න 40ක් විතර පිරිසක් ඝාතනයට ලක් කළා. දැන් මේ ඝාතනයට ලක් වුණාම ඉවර වෙන්න බෑ නේද? යුද්ධ ඉවර. ඒගොල්ලන්ට අවශ්‍ය තුනේ මිනිස්සු ඝාතනය කළා නායකය ඉවර නෑ. අරමුණ ඒක නෙමෙයි. මේගොල්ලන්ට අවශ්‍ය කෙනෙක් පත් කරගන්න. දැන් මම මේ කියන්නේ යුද්ධ නිර්මාණය වෙන විදිය බුදුරජාණන් වහන්සේගේ දහමට ගලපලා බලපුවාම මේ ලෝකේ යුද්ධ ඇති වෙන්නේ ඇයි කියලා. පළවෙනි එක තමයි රාගය, කැමැත්ත. තමන්ගේ ගොඩ වැඩි කරගන්නට. එහෙනම් විදුඩබ කුමාරයාට යුද්ධ කරන්නට සිද්ධ වුණේ තමන්ගේ ඥාතීන් තුල තිබිච්ච කුල ભેදය, කුල මාන්නය හින්දා. ශාක්‍යයන්ගේ මාන්නය. බටහිර රටක් විදිහට ඇමරිකාව හිතන්නේත් උහුම තමයි. ඇමරිකාව හිතන්නේ අපිට වැඩිය පහලින් ඉන්න ලෝකේ වැසියෝ ඉන්න බෑ කියලා. හරි. ඒකට හිතන්න හේතුත් පාරිසරිකව සිද්ධ වෙලා තියෙන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගමු. දැන් ඇමරිකාව තෙල් මිල පාලනය කරන්නට අර සම්බාධක අයින් කරා. දැන් ඒගොල්ලෝ අනිත් පැත්තෙන් අර මේ අනිත් රටවල් වල එන විරුද්ධත්වය මැඩලන්න තමයි මේක කරන්නේ. මොකද එහෙම આવොත් ඒගොල්ලන්ට කණ්ඩ වෙනවා කියලා දන්නවා. ඒක නිසා අර බදු ක්‍රමය ලිහිල් කළා, බදු අයින් කරා. ඇමරිකාවට ගහන බද්දක් තියෙනවනේ. ඒ බදු අයින් කරා. අයින් කළා තෙල් මිල අඩු කරන්න. ඒ කියන්නේ තෙල් මිල අඩු වුණා මේ පෙරේදා. ලෝක වෙනකොට 9%කින් 100 ගන්න තිබිලා. එහෙම කරේ ඇයි? එහෙම කරේ
අර මිනිස්සු වෙනත් රටවල් වශයෙන් අර ප්‍රශ්න එන එක වළක්වන්න. හැබැයි මෙතන ප්‍රශ්නේ ඉවර නැහැ. මෙතන ප්‍රශ්නෙට දැන් වෙලා තියෙන්නේ මොකක්ද? ඉරානයේ තියෙන එක දූපතක්. තෙල් ආතරයක් තියෙන. මෙන්න මේ දූපත තමයි ප්‍රධාන ටාගට් එක. ඒ තෙල් සම්පත අයිති කරගත්තොත් දැන් ලෝක බලවතා කියන්නේ මොන වෙයින්ද? බුද්ධ මිනිස්සුද? මිනිස්සු නෙමෙයි. එන ඉන්දියාවේ ඉන්නෝනේ. වැඩිපුර ඉන්නේ ඉන්දියාවේ මිනිස්සු ඉන්නේ නේද? ඉන්දියාවේ මේ ලෝක බලවතා. ලෝක බලවතා කියන්නේ මොනවද? අද ප්‍රධානම දේ තමයි තෙල්. දෙක රත්තරන්. දැන් රත්තරන් මිල ඉහළ යන්නේ. එතනක් තියෙනවා බලය. මොකක්ද තියෙන්නේ? රැස් කිරීම, තෘෂ්ණාව, රාගය, රටවල් රත්තරන් සංජිත එකතු කරන්න පටන් ගන්න තියෙන්නේ නේද? රත්තරන් මිල ඉහළ යන්නේ ඒක. වෙළඳ පොළට අරව නිකුත් වෙන්නේ නැහැ භාණ්ඩ නිර්මාණය කරන අලුතෙන්. එන්නේ නැහැ. ආවත් ලොකු ගණන්. ඇයි? සංචිත පවත්වන එකතු වෙලා. තෘෂ්ණාව. චීන ගන්න ඕනේ. චීන මේනු රත්තරන් වලින් තමයි ඉන්නේ. ගොඩක් ඉදිරියෙන්. එකතු කළා දින්නේ සංචිත. තෙලුත් ඒ වගේ. ඉරානයෙන් අනිත් පැත්තට චීනෙට තෙල් සම්පත දෙනවා. තෙල් මුදලට තමයි ගන්න. ඒකයි මම කිය මේ යුද්ධය කියලා කියන්නේ තෘෂ්ණාව, රාගය. රාගය නිසා Tamanට හිමිකමක් පවත්ව ගන්නට ඒ රටවල් උත්සාහ කරනවා. මට ගොඩ වැඩි කරගන්න. ඒ ගොඩ වැඩි කරගන්න යනකොට ගැටුමක් එනවා. ගැටුම සටනක් වෙනවා. සටන යුද්ධයක් වෙනවා. මොකද වෙන්නේ? නිකයි යුද්ධය ඇති වෙන්නේ. දැන් ඔය ටිකට ඔක්කොට මූලික උනේ කවුද? ඩොනල්ඩ් ට්‍රම්ප්. මේව මාධ්‍යවල ගොඩක් අය කියන්නේත් නැහැ. සමහර අය බයයි කියන්නේ. ඇත්ත ඇති සතියෙන් දකින අපි මේ කියන්නේ කාටවත් වරදක් කියන්න නෙමෙයි. පළවෙනිම එක තමයි තමන්ගේ ගොඩ වැඩි කරගන්න රාගයෙන් තමන් කටයුතු කිරීම. තව එකක් දෙවෙනි පැත්තක් මේකේ තියෙනවා ජාතිවාදය. දැන් බුදුදහමට මේක ගලපනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ සත්ව ලෝකයක් පිළිබඳව. සත්ව ලෝකයේ සියල්ල සමානයි. උඩින් යටින් පහතින් එක්කෙනෙක් නැහැ. ඒකයි දහම නැතිවීමත් මේ යුද්ධවලට බලපානවා. දැන් අපි ගත්තොත් ඊශ්‍රායල කියන රටේ ආගමක් දහමක් නැහැ. ඒගොල්ලෝ ක්‍රිස්තියානිත් නෙමෙයි. බෞද්ධත් නෙමෙයි, හින්දුත් නෙමෙයි. ඊශ්‍රායල් අයටම අර ක්‍රිස්තියානි ආගමෙන් බෙදිලා ගිය වෙනම දහමක් තමයි ඊශ්‍රායල් කට්ටිය. අර බයිබලයේ පුරාණ කිවිසුමට අනුව ක්‍රියාත්මක වෙන දහමක් තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. අර ඊජිප්තුවේම තියෙන කාලේ අර පාරාවොන්ගෙන් පැවතෙන පිරිසක් කියලා තමයි ඒගොල්ලෝ හිතාගෙන ඒගොල්ලෝ තමයි දැන් ඒගොල්ලෝ ලෝක බලවතා වෙන විදිහට ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. හරිද? දැන් මේවා දැනගන්න ඕනේ. මිනිස්සු දන්නේ නැත්නම් ලෝක ස්වභාවය පිළිබඳව. 1947 වගේ තමයි මතක දෙවෙනි ලෝක යුද්ධයේදී දෙවෙනි ලෝක යුද්ධය නිර්මාණය කරන්නේ කවුද? හිට්ලර්. හිට්ලර් කියන්නේ කවුද? හිට්ලර් කියන්නේ මෙන්න මේ යුදෙව්වන්ට විරුද්ධව යුදෙව්වෝ සමූල ඝාතනය අර විඩෝඩබ රජුරෝ අර හාකයන් ඝාතනය කරා වගේ පහළ වෙච්ච මිනිහෙක්. හේතුව උනේ මොකද්ද? හිට්ලර් පොත් විකුණන කෙනෙක් ඉස්සෙල්ලා. පොත් විකුණන පේමන්ට් එකේ. ඊශ්‍රායල් ජාතිකයෙක් කියලා පයින් ගහලා. පොත් ටිකටත් එක්ක. අන්න එන වෛරය. පරිගැනීම. එදා හිතනවා මම කවදා හරි උඹලගේ ජාතිය නැති කරනවා. මොකද්ද වෙන්නේ?
හිට්ලර් ඡන්දේ ඉල්ලනවා සෙනෙට් සභාවට. අර සෙනෙට් සභාව කියන්නේ මේ ප්‍රාදේශ සභාව වගේ එකකට ඉල්ලනවා. ජර්මනි. ඉල්ලලා කොහොම හරි රටේ නායකයව බවට පත් වෙනවා හිට්ලර්. අරමුණ මොකද්ද? පලිගැනීම. රටේ නායකය වෙලා ඒකාධිපතියෙක් විදියට හමුදාවට නියෝග දෙනවා. මුල්ම දේ මොකද්ද? අර පයින් ගහුව එකට පලිය ගන්න. යුදෙව්වම් මරණ එක තමයි පළවෙනි සැලැස්ම. දෙවෙනි ලෝක යුද්ධෙන්නේ ඒකයි මම එක්කෙනෙක් හිටියා නම් ඇති. ලෝකයක් ගින්තියක්. දෙවෙනි ලෝක යුද්ධෙන්නේ එහෙම. ඊට පස්සේ මොකද කරන්නේ? කාන්තාව වෙනම බුරුතු පිටින් එන අල්ලා කාමර ඇතුළට දාලා ගෑස් ගහලා මරනවා. පිරිමි වෙනම දානවා. දසලක්ෂ ගාණක් මැරුවා හොඳේ. ජපානයටත් ඒ බෝම්බ තමයි වැදුනේ. හිරෝෂිමා නාගසාකි. ලංකාවටත් වැදුනා කියලා අපි අහලා තියෙනවා. කොළඹට එහෙම වැටුණා කියලා. ඒ වගේ අද තියෙන්නේ මේ වගේ යුද්ධයක් නෙමෙයි ඊට වැඩිය 100 ගුණයක් දරුණුයි. ඒ කියන්නේ මම කියන්නේ එක මිනිස්සෙක් වැරදි තීරණයක් ගත්තොත් ලෝකයක් විනාශ කර හැකියි. ඒ මිනිස්සයාට මේ දහම තේරුම් කරලා දුන්නා. කවුරු හරි කෙනෙක් හිටියෝ. දැන් අර මොකද්ද කිව්වේ මේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට ගරු කරනවනේ ජපානයේ. ජපානයේ ප්‍රතික්ෂේප කරන සම්බාධක දාන්නේ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කියලා නහි වේරානි සම්බන්ධීත කුදාචන අවේරේනේච සම්මන්ති ඒක ධම්මෝ සනාතන. වෛරය නොසංසිතයකින්ද වෛර කරන්න එපා කිව්වා. මේක තේරුණා. අදටත් ජපානයේ ගෙවල් වල ෆොටෝ තියෙනවා. ජයවර්ධන මහත්තයාගේ වඳිනවා. ඒ වගේ යම් කිසි කෙනෙකුට එක පුද්ගලයෙක්ගේ වරදක් හින්දා ලෝකයක් පීඩාවට පත් වෙනවා. ඒ මනුස්සයාට නිවැරදි ධර්මතාවයක් දන්නේ නැති හින්දා දහමක් මේ දහම නැතිවීම තමයි බුදු පියාණන් වහන්සේගේ දේශනාවට අනුව මේ දහම නැති හින්දා තමයි මිනිස්සු යුද්ධ කරගන්නේ. මිනිස්සු මේ පලිගැනීම් වලට ලක් වෙන්නේ. තව කෙනෙකුට අපහාස කරන්නේ, ද්වේෂ කරන්නේ, ලෝභයෙන් කටයුතු කරන්නේ, සම්පත් ගොඩ ගහ ගන්න, භූමියට ඒ වගේම තමන්ට වැඩිය අනේකා පහත් කියලා හිතන එක, කුලයෙන් අඩුයි කියලා හිතන එක. දැන් බුද්ධ දේශනාවේ ඉන්න කෙනෙකුට එක දශමයක්වත් එහෙම හිතෙන්න බෑ. මොකද බුද්ධ දේශනාව බුදුරජාණන් වහන්සේ ශාක්‍ය කුලයේ ඉඳලා ඕනිම තැනකට ගිය ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්. දුගී පැල්පතත් දානේ ගත්තා. සමහර සූත්‍රවල ගලපනවා කොසල් රජුරෝ දීපු දානට ගලපලා මේ දානේ දෙකම එකයි කියනවා. බුදුහාමුදුරුවෝ. අන්න අපිට දැන් ඔන්න ඔතනට තමයි සිත ගේන්න ඕනේ. දැන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙච්ච විශාල පොත් ප්‍රමාණයක් තියෙනවා. ධර්ම පිළිබඳව. මම හිතන්නේ සිංහල භාෂාවට ඉංග්‍රීසියෙන් තියෙනවා. තිබුණට නිවන් මඟ නෑ එතන. දැන් ඊපෙරේදාර ගියේ හාමුදුරුවරු දැන් ඔය සමහර විට ඔය හාමුදුරුවරු යන්න ඇත්තේ මේ යුද්ධය දැනගෙන. ඒගොල්ලන්ට දැනගන්න පුළුවන් එතන හිටපු අය අභිඥාලාභී භික්ෂුන් වහන්සේලා හිටියා. මේ යුද්ධය වෙනවා කියලා ඒගොල්ලන්ට බාගකට මනසට දැනෙන්න ඇති. දැන් ඇමරිකානුවොත් මැරෙනවා. ප්‍රමාණයෙන් අඩු ඇති තමයි. මැරෙනවා. දැන් ඉරානෙන් තමන්ගේම මිනිස්සු ඉන්න රටවල් වලට බෝම්බ ගහන්නේ ප්‍රශ්නයක් ඇති වෙනවා කට්ටියට නේද? අමාර අයට තේරෙන්නේ නැහැ මේක. ඉරානයේ ඉන්න අයමනේ ඉන්නේ දැන් දුබායි වල නේද? ගල්ෆ් කලාපේ රටවල් වල ඒ EU කියන්නේ මොකද එක්සත් අරාබි එමිරාජ්‍ය දුබායි
ඒවා ඉන්නේ මුස්ලිම්වරු. හැබැයි ඒගොල්ලන්ට ගහනවනේ බොම්බෙයි. මේ ගානේ ඒගොල්ලන්ට නෙමෙයි. ඒ හැම රටකම තියෙන ඇමරිකානු කඳවුරු. ඒවට තමයි ගහන්නේ. හැබැයි ගහනකොට හැමදාටම මගේම මිනිස්සු කියලා නිකන් ඉවසන්න පුළුවන්ද? දැන් ඒ ඇමරිකානු කඳවුරකට ගහපුවාම වදින්නේ ඒ කඳවුරට විතරක් නෙමෙයි. ළඟ තියෙන ගොඩ නැගිලි වලටත් වැටෙනවා. මේ ඊපෙරේද එහෙම වැටිලා අර එපාර්ට්මන්ට් එකටලා මිනිස්සු මැරුණා. පාරේ යන මිනිස්සෙක් කෑල්ලක් ඇදලා මැරුණා. කාර් එකේ යන මිනිස්සෙක්. බෝම්බ කෑල්ලක. ඒ වගේ මැරෙනවා. එහෙම මැරෙනකොට දැන් ඩුබායි එයාපෝට් එකට එහෙම වැටුණා. ගොඩක් වැටුණා. තමන්ට ගහනවා වගේම තමයි තමන්ගේ රට ඇතුළේ. දැන් අන්න ඒක නිසා මේ භයානක තත්ත්වයක මේ යුද්ධය තියෙනවා. තේරුම් ගන්න ඕනේ. අපි මේ රටක් වශයෙන් අපි හිතුවට මේ ආණ්ඩුවකට එම අපිට එහෙම මේ රජයකට මේක නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තේරුම් ගන්න ඕනේ. සමහර විට අපිට කරගන්නම දෙයක් නැති වෙන තත්යකට උනත් එන්න පුළුවන්. තෙල් නැති වුණොත් ඔක්කොම ඉවරයි. තෙල් දැනට තෙල් තියෙනේකට තෙල් ආකර වලට සෑහෙන ප්‍රමාණයක් ගහලා තියෙනවා මේ වෙනකොට. හැබැයි සම්පූර්ණයෙන් මේ වෙලා නැහැ. ඒකයි තෙල් මිල යන්නේ. දැන් මේ වෙනකොට තෙල් මිල කළමනාකරණය කරන්න එකතු වෙලා ඉන්න රටවල් ඔපෙක් සංවිධානය. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් රටවල් තෙල් සංචිත ගබඩා කරනවා. අපිට ගබඩා කරන්න තැනක්වත් නැහැ. ඇත්ත කතාව ඕකනේ. අපිට පුළුවන් මාසෙකට විතර තෙල් තියාගන්න. හදලා නැහැ. ඒවත් සුද්ධ හදපුවා. හරියට අපි තාම හදලා නැහැ. අපි දන්නේ නැහැ මොකද්ද කරන්නේ කියලා. ඒකයි චුට්ට බැරි වෙන දැන් අර කොරෝනාවනේ. මේක බන නෙමෙයි තමයි. හැබැයි මේව අපි දැනගන්න ඕනේ. කොරෝනා ආපු වෙලාවේ අපි මොනතරම් බැට කෑවද නේ? තෙල් නැතුව රට බංගලොස් තත්ත්වයටපත් වෙලා අපි හිතන්නේ නැතිව වෙන්න පුළුවන්. ගෑස් නැහැ, තෙල් නැහැ. හැබැයි ඒකයි මං කියන්නේ මේ රටේ මේ ලෝකයේ රටවල් 500ක් තියෙනවා කියලා හිතන්න. 500 දෙනාගේ හිත වෙනස් කරන වැඩ පිළිවෙලක් හදන්න බැයිද? අන්න ඒ වගේ තමයි අපි මට හිතෙන්නේ මම කියන්නේ. මුළු ලෝකෙම මිනිස්සු බෑ. සංවිධානයක් හදන්න ඕනේ අන්න එහෙම. මිනිස්සුන්ගේ හිත නිවන්න. දැන් අපි හිතනවට වැඩිය දැන් දහමක නැති වුණාට මේ manussත්වය පිළිබඳව හිතන මිනිස්සු ලෝකෙ ගොඩක් අඩුයි. ඒ අතින් හැබැයි අපි ඉදිරියෙන් ඉන්නවා. දැන් අර නැව් දෙකක් ආවනේ ලංකාවට. අපි බැඳිලත් ඉන්නවා සම්මුති වලින්. ඒ නැව් වල ඉන්න අයට ද යුද්ධයේ තියෙන එක ලක්ෂණයක් තමයි මමම ගහපු බ්ලාස්ට් එකකට මොකක් හරි එකකට මේ මිනිස්සෙක්ගේ ජීවිතේ බේර ගන්න ඕන නම් ගැහුවට පස්සේ ඒක ඉවරයි. ඒ මිනිස්සයා බේර ගන්න ඕනි මම. ඒක යුද්ධ නීතිය කියන්නේ. තේරුණාද? එහෙම බෑ. මිනිස්සු ඝාතනය කරන්න බෑ. දැන් මේ යුද්ධයකට අහු වෙලා මැදි වෙලා විනාශ වුණාම ඒක වෙනම කතාවක්. දැන් අර මිනිස්සු උඩ පාවෙනකොට මුහුදේ හැම නැවකම තියෙනවා ජීවිත ආරක්ෂණ තමන්ට පුද්ගලික ඒවා දාගෙන මිනිස්සු උඩ පාවෙනවනේ. 30 ගණක් අර බේරගත්තා. ජීවිත බේරගත්තානේ. ඒ ජීවිත බේරගත්තේ නැත්තම් තමයි ප්‍රශ්නේ. එක පැත්තක් අපි දහම බෞද්ධය වශයෙන් අපි ඒ කියන්නේ මිනිස්සෙක් මැරෙනකම් බලා ඉන්න බෑ අපිට. දහමට අනුව. හොඳ පණිවිඩයක් දුන්නා ජනාධිපතිතුමා ලෝකෙට. ඒකට එක මිනිස්සු කියනවා අපිට වගකීමක් තියෙනවා. දැන් ඒ මිනිස්සු තාම ඉන්නවනේ ලංකාවේ. 100 ගණක් ඉන්නවනේ. ආරෙයි යන්න දිහාවක් නැහැ. මුහුද ගියා නම් ගහනවා. මේ වෙනකොට ඉරානේ නැව් 50ක් ඉවරයි. නාවික බලය සම්පූර්ණයෙන්ම අයින් වෙලා තියෙනවා. නාවික බලය අයින් වුණා කියලා ඉරානේ යුද බලය අයින් වෙලා නැහැ. මොකද හේතුව? ඉරානේ සම්පූර්ණ පොළව යට තමයි ඒගොල්ලෝ දන්නවා මේක එනවා කියලා.
බටහිර රටවල් වලින් ප්‍රහාරයක් යනවා කියලා දන්න හින්දා භයානක ආයුධ ටික ඔක්කොම දින පොළොවේ යට. ඒක මේකේ යුද්ධ තියෙන භයානකකම. ඉවර වෙන්නේ නැහැ කියන්නේ ඒකයි. දැන් ඊශ්‍රායලයට අපි කිව්වනේ වදින්නේ නැහැ කියලා අපි කොහොමද? ඔතන දැන් වැදිලා. මෙහෙන් ගන්නවා කිලෝමීටර් 2000 ගානක් තියෙන ඉරානයේ ඉඳලා හොඳ. ළඟට ගිහිල්ලා ගන්න එක නෙමෙයි. කිලෝමීටර් 2000 ගානක්. ඈතින් තමයි ඔය ගහන්නේ. ඉතින් අපි ලංකාව වගේ රටකට එහෙම අර මිනිස්සුන්ට බරු විලාප්පත් හිතුනොත් එමේ අප මුළු සපෝට් එක දෙනවා කියලා හිතුනවා නම් එහෙම දෙකක් විතර දාන්න ඕනේ. නේද? ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිතුණා නම් එහෙම. යකෝ මම ගහනවා මේ උන් ආරස්සාව දෙන්න. නේද? දැන් මම තරහකාරයෙක් ඉන්න ඕගොල්ලෝ කණ්ඩ දෙනවා කියලා. සැකයක් ඇති වෙනවනේ. හැබැයි ඒවට ඉතින් පොයින්ට් තියෙනවා. ඒ බලාගෙන තමයි ජනාධිපතිතුමා ඒක කරන්න ඇත්තේ. කොහොම වුණත් අපි මේ සාමාන්‍ය ලෝකතත් ස්වභාවය අපි කතා කරා. මට අද මේක හිතුනේ මේ යුද්ධය පිළිබඳව ලෝක ස්වභාවය නිසා අපිට කරන්නට දෙයක් තියෙනවා. අපිට වෙන ලොකු දේවල් කරන්න බෑ. අපිට කරන්නට දෙයක් තියෙනවා. අපි රණ බිම අතාරින්න ඕනේ. අපි රණ බිම හඳුනා ගන්න ඕනේ. රණ බිම නිර්මාණය වෙන්නේ මගේ ළඟ තියෙන ගති තුනක්. රාග ගතිය, දේශ ගතිය, මෝහ ගතිය. තම තමන් මෙන්න මේ රණ බිම අතාරින හැටි දැනගන්න ඕනේ. දහමට අනුව. අපි ලෞකික පැත්තෙන් මේ ටික කතා කරා ලෝක ස්වභාවය දැනගන්න. හැබැයි මේ දේශනාවේ අන්තිම කොටසට අපි තේරුම් ගන්නට ඕනේ යුද්ධය කියන්නේ තමා තුළ තියෙන දෙයක්. යුද්ධේ නිර්මාණය වෙන්නේ තමන්ගේ සිත තුළ. එහෙනම් රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් සිත ඇතුලේ තමන් හදාගන්න ස්වභාවය තමයි යුද්ධය කියලා කියන්නේ. රාගයේ යුද්ධයක්, දේශයේ යුද්ධයක්, මෝහයේ යුද්ධයක්. එහෙනම් මෙන්න මේ යුද්ධයට කිව්වා රඤ්ඤ ස්වභාවයෙන් මිදෙන එකට කිව්වා අරඤ්ඤ. අරඤ්ඤ නම් ගතෝවා වෙන්නේ නැතුව මේක නැති කරන්න බෑ. ගතෝවා කියන වචන තමයි මෙතන තේරුම් ගන්න ඕනි. අරඤ්ඤ ගතෝවා කියන එක කරන්නට පුළුවන් තමන් තුලින් තමාගේ චිත්ත පාරිශුද්ධිය හදා ගන්නට ඕනේ. තමාගේ චිත්ත පාරිශුද්ධිය හදාගත්තා නම් එක යුද්ධයකටවත් මැදි වෙන්නේ නැහැ. ඒකයි අජාසත්ත රජතුමා වජ්ජීන්ට විරුද්ධව යුද්ධ කරන්නට යනකොට බුදුහාමුදුරුවෝ අජාසත්ත රජතුමාට දීපු පණිවිඩය. වජ්ජීන් කියන්නේ පින්කම් කරමින්, දන් දෙමින්, දහමේ ක්‍රියා කරමින්, සත්ව ඝාතනයෙන් වෙන් වෙලා මෛත්‍රී සහගතව ජීවත් වෙන පිරිසක්. ඒගොල්ලෝ යුද්ධයකින් පරද්දන්න බෑ කිව්වා. ඔන්න බුද්ධ වචනේ. එහෙනම් ඒක අදටත් වළංගු නැද්ද? අදටත් වළංගු. අදට වළංගු කියන්නේ මොකද්ද? එහෙනම් අපිට කරන්න තියෙන්නේ. අපි පුළුවන් පමණින් දානමාන දෙන්න පුළුවන් විදියට. සතෙකුට හරි කෑම ටිකක් දෙනවා. ඒක පින්කම් විදියට අපි තේරුම් අරගෙන කුසලය වඩා වර්ධනය කරමින් දහම තේරුම් ගන්න ප්‍රධාන වශයෙන් පටිච්චසමුප්පාද ධර්මය තේරුම් අරගෙන සතර කමඨාන් ටික කරලා සිතේ ස්වභාවය චිත්ත පාරිශුද්ධත්වය හදාගත්තම යුද්ධයේ තියෙන රණබිම රඤ්ඤ ස්වභාවය අරඤ්ඤ ස්වභාවයටපත් වෙනවා. ඒක තමයි ගතෝවා කියලා කියන්නේ. ගතෝවා කියන්නේ හේතුඵල දැනගෙන ණය විනය නැවත ණයක් හැදෙන්නේ නැති වෙන විදියට සිත ක්‍රියාත්මක කිරීම. ණයක් වෙනව නම් යුද්ධයක් පටන් ගන්නවා. ණය වෙන්නේ කොහොමද? ණය වෙන්නේ රාගයෙන්, දේශයෙන්, මොහෙන් වැඩ කරන්න ගියාම. එහෙනම් ණය නොවේ ඉන්න නම් මොකද්ද කරන්න ඕනි? මගේ සිත, කය, වචනය තුන්දොරින් ක්‍රියාවක් සිතුවිල්ලක් එනකොට, වචනයක් පිට වෙනකොට, ක්‍රියාවක් සිදු කරන්නට යනකොට
තව කෙනෙකුට රාගයක් ඇති වෙනවා නම්, තව කෙනෙකුට ද්වේෂයක් එනවා නම්, තව කෙනෙකුට මෝහයක් ඇති වෙනවා නම්, රාග දේශ මෝහ ඇති වෙනවා නම් අන්න ඒක යුද්ධයක් බවට පත් වෙනවා. ඒක මටත් යුද්ධයක්, අනුන්ටත් යුද්ධයක්. එහෙනම් අරඤ්‍යගතෝවා කියලා කිව්වේ මගේ සිත රාගයෙන් ශුන්‍ය, දේශයෙන් ශුන්‍ය, මෝහයෙන් ශුන්‍ය ස්වභාවයටපත් වෙන්න ඕන. ශුන්‍ය කියලා කිව්වේ රාගය නැති වුණා. ශුන්‍යාගාර ගතෝවා. රුක්ක මූල ගතෝවා. අපි කියන්නේ අරඤ්‍යගතෝවා, රුක්ක මූල ගතෝවා. අර උපක්ලේශයන්, අතීත අනාගත වර්තමාන ස්වභාවයෙන් මට එන උපක්ලේශයන්, මතකයන් තුලින් එන ක්ලේශ, සියලු ක්ලේශයන් වලින් මිදීම තමයි අරඤ්‍යගතෝවා කියලා කිව්වේ. එහෙනම් අද මේ ලෝකය තුල තියෙන යුද්ධයට මූලිකම හේතුව මොකද්ද? රණ බිම තේරුම් ගත්තේ නැති එක. රාගය, දේශය, මෝහය යුද්ධයට හේතුවක්. රණ බිමට හේතුවක්. මව් කිරි බීපු තැන ඉඳලා ඊටත් ඉස්සෙල්ලා අපි ගෙවන්නේ අර මව් කුසේ ඉන්නවා කියන්නේ ගර්භාෂ දුක්ඛයක් අපි හැමෝම විඳිනවනේ. ඒකත් අරඤ්‍යගතෝවා. ඒක අර රණ බිමට රඤ්‍ය ස්වභාවයට අයිති. රඤ්‍ය පිච්චෙනවා, ඇවිලෙනවා, ගිනි ගන්නවා. යුද්ධයක් තමයි මේ කුසේ ඉන්නවා කියන. අපිට ඒක දැන් විඳින්න බැරි වුණාට අපි හැමෝම ඒක විඳලා මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මරණයටපත් වෙනකම්ම යුද්ධයක් නෙමෙයි දොබ කරන්නේ. මේක හරියට තේරුම් ගත්තොත් ආහාරින්න හිතෙන්නේ. උදේට ආහාරින එක දුකක් නෙමෙයි. දුකක් නෙමෙයි දොබට. හැරලා මේ ක්‍රියාත්මක ඇසෙන් රූප බලනවා කියන්නේ ප්‍රශ්න ගොඩක්. එහෙම ඔබට හිතෙන්න ඕනි. රණ බිම අතාරින්න බෑ නැත්තම්. ඇස් දෙකෙන් බලනකොටම ඒක අර ක්‍රියාපිරි හදන්න යනවනේ අපි. ඔබ ධර්මයේ ගත්ත කෙනෙකුට එහෙම නෑ. අවදි වෙන එකත් එයාට හිතෙන එක කලකිරීමක් නෙමෙයි හොඳේ. එතන යථා භූත ඥාන දර්ශනය තමයි මතුවෙන්නේ. දහම් ඇස කියන්නේ ඒකයි. දහම් ඇස ඔබේ පැහැදෙනවා. ඔබ රණ බිම අතාරින්න සුදුස්සෙක් වෙලා ඉවරයි ඔබට එහෙම හිතෙනවා. උදේ ආහාරිනකොට. ඒ කියන්නේ කලකිරෙනවද? නෑ. කලකිරෙන්නේ නෑ. හැබැයි ඇහැරියට පස්සේ වෙන්න තියෙන ප්‍රශ්න ටිකට ලස්සනට මුහුණ දෙන්න පුළුවන්. කලකිරෙන්නේ නෑ. අමාරුයි තමයි. බගට සල්ලි නෑ, කඩේට යන්න හාල් ටික ගන්න විදිහක් නෑ. ඔයගේ ප්‍රශ්න තියෙනවා. නේද? තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න වලටත් උත්තර මේ දහම ඇතුලේ තියෙනවා. එහෙනම් තණ්හාව නිසා රාගය නිසා අයිති කර ගැනීමේ හැඟීම, හිමිකම්පෑම, ගැටුමක් දක්වා මගේ සිත ගියාම ඒ ගැටුම සටනක් වෙනවා. සටන යුද්ධයක් වෙලා අරඤ්‍යගතව ස්වභාවයට හිතපත් කරගන්නට බැරි වෙනවා. ಜಾති කුල මල බල මෙන්න මේ වස්තු තණ්හාව නිසාම තමයි අද ලෝකයක් ඔය බෝම්බ දාලා වෙන මොකක්ද? තෙල් ටිකට, රත්තරන් ටිකට වස්තු තණ්හාව. එහෙනම් තණ්හාව තමයි බුදුහාමුදුරුවෝ මේක දැක්කන්නේ බුදුන් වහන්සේ. තණ්හාව නැමැති වඩුවා මම දැක්ක කියලා. එහෙනම් මේ කූඩු හදන එක ගහකාරකම් ගවේසන්තු දුක්ඛා ජාති පුනප්පුන. අර ගේ දැක්ක තණ්හාව නැමැති ගේ කැණි මඩල සුණු විසුණු කරා. මොකද්ද කැණි මඩල කියන්නේ? කැණි මඩල කියන්නේ ආරම්භක පටන් ගන්න තැන. එතන මූලය. දැන් අර කැණි මඩල කියන්නේ වහල, සමහර වහලවල් එහෙම තියෙනවා අර අට්ට වහල කියලා ගහන්නේ. එක යටලියේ තමයි මුළු ටි ඔක්කොම යටලිය ටික එකට පුරුද්ද වෙනවා. මේක තමයි කැණි මඩල. කැණි මඩල බින්දලා දාපුවාම ගෙයක් තියෙනවද? මුළු ගේටම සම්බන්ධ වෙන අර ටික. ඒ වගේ එහෙනම් මේ කැණි මඩල කියන්නේ මොකද්ද? මම හදාගත්ත කෙලෙස් ස්වභාවය. මේක පැවැත්මකට මම කූඩු හදා යන එක මම ගවේෂණය කළා. ගහකාරකම් ගවේෂන්තු මේක පුනප්පුන
නැවත නැවත හට ගන්නවා. පුන පුනා හට ගන්න ස්වභාවයක්, ජාති ස්වභාවයක්, ජරාවට පත් වෙන ස්වභාවයක්, ව්‍යාධියට, මරණයට, ශෝක පරිදේව ස්වභාවයට පත් වෙන එකක් බව දැනගෙන මෙන්න මේ රණ බිමින් මිදී නිදහස් වීමම තමයි යුද්ධ නැති කරනවා කියලා කියනවා. එහෙනම් යුද්ධය තියෙන්නේ කොහෙද? බාහිරවද? තමන්ගේ තුල යුද්ධය තියෙන්නේ. දැන් එකිනෙකාට මේක තේරුණා. හැමෝටම ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයාට තේරුණොත් මේක. දැන් නිකන් හිතලා බලන්න මේ දින 11යි අදට යුද්ධ පටන් ගන්න. දින 11ට විනාශ කරපු දැන් ඒවා උඩින් දාන ඒවා සල්ලි. විනාශ වෙන ඒවා සල්ලි. මේ ලෝකේ සමානව එකම ආර්ථිකයට ගේන්න පුළුවන් ඒ වියදම් කරපු සල්ලි වලින්. එක බෝම්බයක් ගහපුවන් ට්‍රිලියන ගණන් වියදම් වෙන්නේ. සමහර අර බ්ලාස්ට් වෙන බෝම්බ තියෙනවා. ඩොලර් මිලියන 100ක් විතර වෙන එකක්. අපේ දවසේ දල ජාතික නිෂ්පාදනය වගේ එකක් වෙනවා. එක බෝම්බයක්. එවැනි ඒවා දාස් ගානක්. දැන් ස්ථාන 6000කට කිට්ටුව මේ වෙනකොට බෝම්බ දාලා දෙනවා. සල්ලි. පුච්චන්නේ සල්ලි. ඒව වැටුනම විනාශ වෙනවා ඊටත් වැඩිය. මිනිස් ජීවිත. දැන් මෙන්න මේවා ඒක තමයි මම කියන්නේ. දැන් ඒවට කලකිරෙන්න නෙමේ තියෙන්නේ. අපි දැන් මේක තේරුම් ගන්න ඕනේ. හේතු ඵල තමයි ඔය සැකසෙන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයාත් මැරෙනවා හිට අනිද්දා වෙනකොට. කවුරුත් ඉන්නේ නැහැ. දැන් අරයා එයා මරලා එයා හැමදාම ඉන්නද? අල්කමිනි මහත්තයා මැරුවා. නේද? අර අධ්‍යාත්මික නායකයා මැරුවා. වැරදි තියෙන්න පුළුවන් ඕනි කෙනෙක්ගේ. මිනිස්සු මරණ එක අනුමත කරන්න බෑ. කවුරු වුණා? හතුරෙක්වත් මරණ එක අනුමත කරන්නේ නැහැ බුදුදහම. දැන් අල්කමිනි මරලා අර අවුරුදු 100ක් ඉන්නද? එයාත් මැරෙනවා. අකුසල කර්මයක් තමන් නියෝග දුන්නා කියලා නෑ. වෙන කවුරුත් මරන්නේ එයා මරන්නේ නෑ. නියෝගي බලපාන්නේ. ආන්න එහෙම ඒගොල්ලෝ තමයි අර දැන් අද ඒව තමයි අනිත් පැත්තට ඔය කරකැවිලා ඉන්නේ. ඒකයි මේ ලෝකේ හේතුඵල හැදෙනකන් හේතුඵල තියෙනකන් ලෝකය පවතින. ලෝකේ හේතුඵල කියන්නේ ලෝකේ පවතින. එහෙනම් හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. හේතු නැති කරන විදිය කවදා හරි දැනගත්තොත් අනයා යුද්ධය දිනු. එහෙනම් දැන් සුද්දන්ට බණ කියන්න දිනනවා නම් හරියටම කියලා දෙන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. බණ කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒක තමයි ඒ රටවල් වල දැන් අර හිමිවරු පාගමනක් ගියා නේද? පණිවිඩයක් දෙන්න ගියේ. හැබැයි දැන් මිනිස්සු වෙනස් වෙලා ඉන්න ඇමරිකාවේ. මිනිස්සුම දැන් මේ වෙනකොට ඇමරිකාවේ රැල්ලක් ඇදිලා දිනවා යුද්ධයට විරුද්ධව. thank you කීප කට්ටිය ඉතින් ඒ වගේ මේක ටික දැන් මෙහෙමයි. එක සමහර දේවල් තියෙනවා සිද්ධිය වෙන්න ඕනි යථාභූත ඥාන දර්ශනේ පහළ වෙන්න. උනාට පස්සේ තමයි තේරෙන්නේ. අර කිල් මොකද කොක්කනේට එන ගහවුවාම තමයි කිල්ලෝටි නැති බව තේරෙන්නේ කියන්නේ. අන්න ඒ වගේ අපිටම මොකක් හරි උනාට පස්සේ අන්න ආධිනවය තේරෙනවා. දැන් ලෝකයේ රටවල් වලට ඒකයි මම කියන්නේ සමහර දැන් මේ සුද්ධ වෙන කාලයක්. ආකල්ප සංකල්ප පරිකල්ප මනක්කල්ප. කල්ප විනාශය කිව්වොත්. දැන් ඔය කල්ප විනාශය සුද්ධ වෙනවා. දැන් ඔය සුද්ධ වෙනකොට ඒ තුලින් මේ හේතුඵල හේතු තේරුම් අරගෙන හැදෙන රටවල් තියෙනවා ඔකේ. අපිටත් අත්දැකීම් තියෙනවා. දැන් අපි දැන් ආයෙ දෙල් නැතිද අක්ක කියන්නේ ආයෙ නැති වෙන්නේ නැති. ලෝකෙම නැතිුණොත් නැති වෙයි. එහෙම නැත්තම් නැති වෙන්නේ නැහැ. අපි දැන් දන්නවා තෙල් නැති වෙච්ච විදිය. හරිද? ඒකෙන් නම් රුපියල් 1000ට හරි තෙල් තියෙනවා. තෙල් නැති වෙන්නේ. තෙල් නැති වෙන්න නම් අනිත් රටවල් වල අපිට ගන්න තැන නැති වෙන්න ඕනේ. ඒකනේ ජනාධිපතිතුමා කියන්නේ මට තෙල් ලින් නැහැ කියලා. මට තෙල් ලින් නැහැ තෙල් දෙන්න. ලෝකේ නැතුණොත් මට නැහැ කිව්වා. නැත්තම් තියෙනවා. එයි සල්ලි තියෙනවා. සල්ලි නැත්නම් සල්ලි තියෙනවා භාණ්ඩාගාරේ. එහෙනම් තෙල් නැති වෙන්නේ නැහැ බය වෙන්න දෙයක් නැහැ.
හැබැයි ඉතින් සල්ලි තියෙන්න ඕනේ. නේද? ඔව්. එහෙමනම් අද ධර්ම දේශනාවක්ම නොවේ යුද්ධය ගැන මට හරි ආසාවක් තිබ්බ මේ යුද්ධය මොකක්ද කියන එක තේරුම් කරලා දෙන්න. සමාජයට යම් පණිවිඩයක් දෙන්න. එහෙනම් මම ඉල්ලීමක් කරනවා ඔබට මේ වීඩියෝ එක නරඹන්නට ලැබුණොත් අන්තර්ජාලය තුලින් මම ඔබට කියන්නේ ඔබ රටක් ලෝකයක් හදන්න යුද්ධ නතර කරන්න යන්න එපා. ඔබ යුද්ධයෙන් මිදෙන්න. ඔබ රණබිම අතාරින්න. ඔබේ රණබිම අතෑරීම ඔබට යුද්ධයෙන් මිදීමට හේතුවක් වෙනවා. එහෙනම් සියලු දෙනාම සුවපත් භාවයටපත් වේවා.